සුබම සුබ දවසක් කියලා හැමදෙනින්ම ආදරෙන් පිළිගන්නවා ජොබ් මයින්ඩේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ කාරා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනයක් වන අපිකෝ ආයතනයෙන් මගින් ඉෂුව කළ තියෙන job vacancies කීපයක් පිළිබඳව. ඉතින් මොනවද තියෙන job vacancies කොහොමද මේ සඳහා apply කිරීමක් කරන්නේ මේ සියලුම දේවල් මේ වීඩියෝ එකේදී A to Z බලා ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඉතින් මෙතනදී පුහුණුවක් තියෙන අයට පුහුණුවක් නැති අයට වගේම ඉන්ටර්න්ෂිප් හොයන අයටත් හොඳ job vacancies ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනටමත් job minder YouTube channel එක subscribe කරලා අපිත් එක්ක තාමත් එකතු නැත්නම් subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලට අවශ්‍ය කරන link එක මම description එකේ දාලා තිනවා. ඒ හරහා ලේසියෙන්ම මෙන්න මෙතනට ඔයාලට එන්න පුළුවන්. ඉතින් අපිකෝ ආයතන විතරක් නෙමෙයි ලංකාවේ ප්‍රධාන පෙළේ අනිකුත් ආයතන වලට අදාළව තියෙන job vacancies ඔයාලට මෙතනින් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක හරහා මම ඔයාලත් එක්ක share කරගන්නේ අපිකෝ ආයතනයේ සම්බන්ධයෙන් තියෙන job vacancies ගැන. ඉතින් ඔයාලට මෙන්න මෙතන පේන ඇති අපිකෝ කියලා තියෙනවා. අන්න ඒක උඩ click කරන්න. ඒකට ක්ලික් කරාට පස්සේ මේ විදිහට වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී job vacancies 22ක් සඳහා අයදුම්පත් කැඳවීමක් කරලා තියෙනවා. ඉතින් මුලින්ම තියෙනවා job title කියලා. title එක යටතේ වලට මේ විදිහේ job vacancies ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම opening date එක සහ closing date එක මෙන්න මෙතනින් සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් පළවෙනි job vacancy එක production executive vacancy එකක් තියෙන්නේ. ඕපනින් ඩේට් එක 2025 10 වෙනි මාසේ 15 වෙනිදා අයදුම්පත් බාර ගන්න අවසාන දිනේ 2025 10 වෙනි මාසේ 29 වෙනිදා විදිහට සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම දෙවෙනි vacancy එක sales team lead සම්බන්ධයෙන් තමයි මේ vacancy එක issue කරලා තියෙන්නේ. ඕපනින් ඩේට් එක 2025 10 වෙනි මාසේ 15 වෙනිදා අයදුම්පත් බාර ගන්න අවසාන දිනේ 2025 10 වෙනි මාසේ 29 වෙනිදා විදිහට සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ job vacancies ප්‍රමාණයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම පැහැදිලි කිරීමක් කරන්නම් job vacancies සඳහා කොහොමද apply කරන්න කියලා. ඉතින් එක් job position එකට අදාළව මම පැහැදිලි කරන්නම් apply කරන විදිය. ඉතින් ඒ විදිය තමයි අනිකුත් job position වලට අදාළවත් apply කිරීමක් කරන්නේ. ඉතින් මුලින්ම මෙන්න මෙතන තියෙනවා production executive vacancy එකක්. අන්න ඒකට මම click කරනවා. ඉතින් ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් මුලින්ම තියෙනවා closing date එක 2025 10 වෙනි මාසේ 29 වෙනිදා production executive සම්බන්ධයෙන් තමයි මේ vacancy එක issue කරලා තියෙන්නේ. ඉතින් මේ vacancies තියෙන branches විදිහට මත්තේකොට සහ පොල්ගහවෙල කියන මෙන්න මේ branches දෙකට අදාළව තමයි vacancies මේ අවස්ථාවේදී තියෙන්නේ. ඉතින් මේ විදිහට පල්ලයට ආවට පස්සේ ඔයාලට paper notice එකක් බලා ගන්න පුළුවන්. මේ paper notice එකේ ඔයාලට මේ job position සම්බන්ධයෙන් අවශ්‍ය කරන හැම දෙයක්ම A to Z පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ paper notice එක සම්පූර්ණයෙන් කියවන්න. ඉතින් මුලින්ම තියෙනවා requirement කියලා. ඉතින් මේ job position එක සඳහා apply කරන්න ඔයාලට තියෙන්න ඕනේ educational qualification, ඒ වගේම skill, experience සහ age limit සම්බන්ධයෙන් මෙතන සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ job position එකට අදාළව mechanical engineering සම්බන්ධයෙන් bachelor degree එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් national diploma එකක් තියෙනවා නම් ඒකෙන්ට මේ සඳහා apply කරන්න පුළුවන්. age limit එක විදියට අවුරුද්දකට වඩා අඩු කෙනෙක්ට තමයි apply කිරීමේ හැකියාවක් තියෙන්නේ. ඒ වගේම quality assurance සම්බන්ධයෙන් knowledge එකක් තියෙනවා නම් ඒක අමතර සුදුසුකමක් ලෙස සැලකීමක් කරනවා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මේ job position එක සම්බන්ධයෙන් සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. ඉතින් මම දැන් පැහැදිලි කිරීමක් කරන්නම් කොහොමද මේ සඳහා apply කරන්න කියලා. ඉතින් ලේසි දෙයක් තියෙන්නේ. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් email address එකක් සඳහන් කිරීමක් කරලා තිනවා. මේ email address එකට professional CV එකක් send කරලා ලේසියෙන්ම apply කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අනිකුත් job position සඳහා apply කිරීමක් කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති එක් job position වලට අදාළව හොඳ vacancies ප්‍රමාණයක් මේ අවස්ථාවේදී තියෙනවා. ඉතින් කොහොමද මේ සඳහා apply කිරීමක් කරන්නේ? ඒ වගේම වැඩිදුර විස්තර බලාගන්නේ කොහොමද? ඒ සියලුම දේවල් A to Z පැහැදිලි කිරීමක් කරා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් comment section එකේ comment එකක් දාගෙන යන්න. like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.